හරි. අපි බැලුවා කලින් පාඩම් වලින් දෙමළ භාෂාවේ තියෙන පුතේ කොම්බු කීයක්ද? කොම්බු 3ක්. ඉතින් මේ කොම්බු වල අපි නම් බැලුවා. අපි මේ දැන් බලන්න යන්නේ මේ කොම්බු මොන මොන අවස්ථාවන් වලද යොදන්නේ කියලා. දැන් බලන්න මෙයා ගත්තාම පුතේ මේ තනි කොම්බුව. මෙයාට කියන්නේ ඔත්තේ කොම්බුව. මෙයා පුතේ අපි ගන්නවා ඒ ශබ්ද වලට ශබ්ද වලට වගේම මෙන්න මේ අව් කියන ශබ්ද වලට ගන්නවා. බලමු චූටි උදාහරණයක් එකකට අපි. හරි. බලමු එහෙනම්. අව්. දැන් බලන්න මේ කොම්බුව දැම්මා අකුර. මොකද්ද? පේ. කොම්බුව දැම්මා අකුර. මේ. නේද? එතකොට අපි බැලුවේ ඒ ශබ්දය කියන එක. ඒතර ඔප් ශබ්දය බැලුවාම කොම්බුව අකුර අන්න ඇලපිල්ල ඒ කියන්නේ මේක මෙතනදී පේ මේ මෙතනදී මො වෙනවා. ඒ වගේමයි මෙන්න මේ අකුර රයන්න නම් එතකොට මොකද්ද මේක? මේ කොම්බුව දැම්මාම රො වුණා. දැක්කද? රො. එතකොට අව් ශබ්දයද කියන්නේ මෙන්න මෙහෙම කොම්බුව දැම්මා අකුර මෙන්න ගයනුගිත්ත වෙනුවට යොදන එක්කෙනා දාන්න තියෙන්නේ. එතකොට මෙතනදී මව් වෙනවා. බලන්න හොඳට. හරි බලන්න අව් කියන ශබ්ද සඳහා මේ කොම්බුව අපි යොදනවා. එතකොට බලමු ඒ ශබ්දය මේ පේ මේ. ඊළඟට බලමු ඕ ශබ්දයේදී යොදන්නේ මේ මො රෝ. එතකොට අව් ශබ්දය සඳහා යොදනවා අපි කොම්බුව අකුර මෙන්න ගයනු කිත්තර අදාළ අකුර දා ගන්නවා අපි. හරි. එහෙනම් ඒක හරි. ඊළඟට බලමු අපි දීර්ඝ ශබ්දය. ඒ කොම්බුවෙම දීර්ඝ ශබ්ද වලට යොදන කොම්බුව තමයි මේ තියෙන්නේ. හරි. මේකට කියන්නේ අපි ඉරට්ටේ කොම්බු කියලා. එතකොට මේ ඉරට්ටේ කොම්බු ගත්තාම පුතේ අපි ගන්නවා ඒ ශබ්ද සඳහා වගේම ඕ කියලා කලින් ගත්තා. ඒකෙම දීර්ඝ ශබ්ද. ඕ නම් මේකේ ඒ දීර්ඝ ශබ්දය මේක ඕ නම් ඕ දීර්ඝ ශබ්දය. හරි. ඒකෙත් අපි බලමු නේද අකුරු කිහිපයක්. හරි. එතකොට ඒ ශබ්දය ගත්තාම දැන් මේක බලන්න මේ නේද? පේ. හරි. එතකොට ඒ අපි ගත්තේ ඒ ශබ්දයට මේ පේ. ඊළඟට බලමු ඕ ශබ්දය ගන්නකොට මෙන්න මෙහෙම. එක අකුරක් බලමු. ම අකුර දැන් මෝ වුණා. කොහොමද? මෝ. මේ පේ. ඒ ශබ්දයට අදාළව. මෝ. හරිද? හරි. තව පාරක් බලමු අපි එහෙනම්. හරි. මේ කොම්බුව ඉරට්ටේ කොම්බු යොදන්නේ ඒ ශබ්ද